ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ මේ ඇත්තම කනස්සල්ලට කාරණයක් පොලිස් විමර්ශන වලින් එළියට එන දෙයක්. තමයි මේක කොළඹ පැත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි පොඩි අයව ඒ කියන්නේ බාල වයස්කාර ළමයි තරුණයන්ව බරපතල අපරාධවලට පාවිච්චි කරනවා කියන එක අපි මේකට අදාළව ලැබිලා තියෙන මූලාශ්‍රය කියන්නේ පොලිස් විමර්ශන වාර්තාවක් ඇසුරෙන් හදපු එකක්. ඒක පොඩ්ඩක් විග්‍රහ කරමු බලමු කොහොමද මේ තරුණ ළමයි මේ වගේ දෙයකට පැටලෙන්නේ කියලා. හරි අපි පටන් ගමු නේද? අර මෑතක වාර්තා වුණු සිද්ධීන් කොටහේනේ වෙඩි තැබීම. ඒකට සම්බන්ධයි කියලා වයස 17ක 18ක තරුණියෝ දෙන්නෙක් නීතිඥයෝ හරහා පොලිසියට ඇවිල්ලා බාර වෙලා තිනවා. ඔව්. කොළඹ 13 ජින්තු පිටියේ පැත්තලු නේද මේ අය? ඔව් ඒ තොරතුරු තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අය බාර වුණාට පස්සේ එයාලා දෙන ප්‍රකාශ දෙනනේ අන්න ඒකෙන් තමයි මේ කතාවේ අතුල් පැත්ත ටිකක් පේන්න ගන්නෙ. මොනවද මේ ප්‍රකාශ වලින් කියවෙන්නේ? විශේෂයෙන්ම මොකක් හරි අමුත්තක් තියනවද? මෙහෙමයි. ඉතින් අර වැදගත්ම කාරණේ තමයි අර 17 හැවිරිදි ප්‍රධාන සැකකරු පොලිසියට කියපු දේ. මොනවද? එයා කියලා තියෙනවා පළණි කියලා කෙනෙක්ගේ උවමනාවටලු වෙඩි තිබ්බේ. පළණි. ඔව්. හැබැයි සල්ලි අරගෙන නෙවෙයි. සල්ලිත් නැතුව. නෑ. ඒ කරලා තියෙන්නේ අර පාතාලට එකතු වෙන්න ඕන නිසා කියලා. අපෝයි. ඒ කියන්නේ වයස 17ක කෙනෙක් ඉස්කෝලේ යන වයසේ ළමයි සල්ලි බලාපොරොත්තුවක් නැතුව නිකන් අර පාතාලට යන්න තියෙන ආසාවද? ඔව් ඒ ආසාවට විතරක්. එහෙම දෙයක් කරනවා කියන එක හිතා ගන්න තමයි. ඒ කියන්නේ මුදලට වඩා වෙන මොකක් හරි දෙයක් පිළිගැනීමක් වගේ දෙයක් දාලා බලාපොරොත්තු වෙන්නේ. හරියටම මූලාශ්‍රයේත් ඒක කියවෙනවා. ඒ කියන්නේ අර සල්ලි කියන සාම්ප්‍රදායික දේට එහා ගියපු සමහර විට අර කණ්ඩායමකට අයිති වෙන්න තියෙන කැමැත්ත නැත්නම් බලය ගන්න තියෙන අදහසක් ඒ වගේ දේවල් මේ තරුණයන්ව පොළඹනවා කියලා තමයි පේන්නේ. ඒක භයානික පැත්ත. මේ මූලාශ්‍රයේ පළණි ගැන මොනවද වැඩිපුර කියන්නේ? කවුද මේ පළණි කියන්නේ? මූලාශ්‍රයට අනුව නම් පළණි කියන්නේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළ මද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ඒ වගේම සංවිධානාත්මක අපරාධ කරන කෙනෙක්. හරි. වැදගත්ම දේ තමයි වාර්තාවේ පැහැදිලිවම කියනවලු පළණි වගේ අය වයස 8ට අඩු ළමයි තරුණයෝ එයාලව බඳවගෙන මේ වැඩ දිගටම කරගෙන යනවා කියලා. ඒ කියන්නේ මේක එකපාරක් වෙච්ච දෙයක් නෙවෙයි. නෑ. මේ පළණි කියන කෙනා වටේ මේ වගේ තරුණියෝ එකතු කරගන්න මොකක් හරි ක්‍රමය ක්‍රියාවලියක් තියෙනවා කියලාද කියන්නේ. ඔව් අන්න ඒක තමයි මූලාශ්‍රය. ඒක පැහැදිලි අර අඛණ්ඩව සිදු කරන බව වගේ වචන වලින් ඒක තේරෙනවා. මේක එක සිද්ධියක් නෙවෙයි. මේක අර ක්‍රමානුකූලව වෙල දෙයක්. රටේ අනාගතයටත් බලපාන බරපතල බඳවා ගැනීමේ ක්‍රියාවලියක් කියලා තමයි මූලාශ්‍රය පෙන්වා දෙන්නේ. එතකොට පැහැදිලි මේ වගේ ස්ථාපිත වෙච්ච අපරාධ කල්ලි හරිම සූක්ෂම විදිහට තරුණීන්ගේ අර ආසාවන් සමහර විට දුර්වලකම් තමන්ගේ වැඩවලට පාවිච්චි කරනවා. ඔව් ඒක මුදල්ම වෙන්න ඕනේ නෑ. ඒක තමයි. හරි. එතකොට අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් වගේ ගත්තොත් ප්‍රධාන කාරණා කීපයක් මතුවනා නේද? එකක් තමයි මේ බාල වයස්කාර තරුණීන්ව බරපතල අපරාධවලට සම්බන්ධ කරගන්න එක. අනිත් එක අර පළණි වගේ ප්‍රධාන පෙළේ අපරාධකාරයෝ මේක පිටිපස්සේ ඉන්න එක. ඒකත් වැදගත්. විශේෂයෙන්ම අර මුදල්ම නෙවෙයි පාතාලයට එකතු වෙන්න තියෙන ආසාව වගේ දේවලුත් මේකට පෙළඹවීමක් වෙනවා කියන එක. හරියටම මූලාශ්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි මේක නිකම්ම අපරාධ සිදුවීමක් විතරක් නෙවෙයි කියන එක. ඔව්. මේක තරුණ ජීවිත ඒ වගේම සමාජයේ ස්ථාවරත්වයට තර්ජනයක් වෙන විදිහේ අර ක්‍රමානුකූල බඳවා ගැනීමක්. ඒ විදිහට මේක දකින්න ඕනේ කියන එක තමයි මූලාශ්‍රයෙන් කියන්නේ. එහෙමනම් අන්තිමට අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ. ඇත්තටම සල්ලි වගේ වාසියක් බලාපොරොත්තු නොවී වුණත් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ වගේ භයානක කණ්ඩායම් වලට එකතු වෙන්න තරම් තරුණින්ව පොළඹවන හේතු මොනවා වෙන්නේ නැතිද? සමාජයේ යාළගේ මානසික තත්ත්වයේ ආර්ථිකයේ මොනවද සාධක?